අයිබෝන් මගේ නම ලක්‍රිය. මම ඖෂධ ප්‍රශාන ශ්‍රේෂ්ත්‍රයේ අවුරුදු 18කට වැඩි කාලයක් අත්දැකීම් තියෙන කෙනෙක්. ඔබ බලයි මොනවද මේ කියන්න යන්නේ? මොනවද මම කරන්න යන්නේ කියලා. මේක එක්තරා විදිහක හිඩැසක් පිරවීමක්. මොකද්ද මේ හිඩැස් පිරවීම කියලා කියන්නේ? ඖෂධ ප්‍රශාන ශ්‍රේෂ්ත්‍රය කියලා කියන්නේ මොකක්ද කියලා කියන එක ගැන මම හිතන්නේ ලංකාවේ බොහෝ දෙනෙකුට අවබෝධයක් නැහැ. අපි සරලවම මෙහෙම ගමු. ඔබ කීප දෙනෙක් බෙහෙත් බොනවද? සමහරව ජීවිත කාලෙට බෙහෙත් බොන අය ඉන්නවා. සමහරව මාස කිහිපයකට බෙහෙත් බොන අය ඉන්නවා. තව සමහරව ප්‍රතිජීවක ඖෂධ වගේ දවස් කිහිපයකට බෙහෙත් බොන අය ඉන්නවා. මේ ලෝකේ එක්කෙනෙක් හරි ඉන්නවද බෙහෙත් කවදාවත් බීපු නැති? මම හිතන්නේ එහෙම කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. එතකොට බෙහෙත් කියන්නේ හැමෝටම උවමනා කරන දෙයක්. ඔබ කවදා හරි දවසක හිතලා තියෙනවද වෛද්‍යවරු කොහොමද මේ බෙහෙත් ගැන දැනගන්නේ කියලා? ඔබට හිතලා තියෙනවද එහෙම? මම හිතන්නේ ඔබට හිතලා නැත්තම් ඒක හිතන්න ඕන කාරණා. බෙහෙත් කියන එක නිකම් මේ පහළ වෙන දෙයක් නෙමෙයි. බෙහෙත් නිෂ්පාදනය කරන්න ඕන. එක්ක ශ්‍රී ලංකාවේ එහෙම නැත්නම් ලෝකයේ වෙනත් සමාගමක් විසින්. බෙහෙත් නිෂ්පාදනය කියන්නේ අනෙකුත් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියම වගේම ක්‍රියාවලිය. එතකොට මේ බෙහෙත් නිෂ්පාදනය අපි හිතමුකෝ ආයතන වලින් සිදු කරනවා කියලා. හැබැයි ඒත් මේ බෙහෙත් ගැන වෛද්‍යවරු දැනගන්නේ කොහොමද? අදාළ රෝගයට අදාළ බෙහෙත එහෙම නැත්නම් අදාළ සන්නාමය පාවිච්චි කරනවා කියලා වෛද්‍යවරු දැනගන්නේ කොහොමද? ඔබ හිතුවද දෙන්නකමට? කවදාද දවසක ඔබට එහෙම හිතුණාද? හිතුනේ නැත්නම් හිතන්න කාලයක්. හිතන්න. මේ අපි කතා කරන්න හදන්නේ ඖෂධ ප්‍රචාරණය. එහෙම නැත්නම් හැමෝසම තේරෙන භාෂාවෙන් කිව්වොත් ෆාමසිටිකල් මාකටිං. සමහරට එහෙම කිව්වම තේරෙන්නේ නැතුව ඇති. හැබැයි අර බෙහෙත් විකුණනවා කියලා අපි සමහර ලාවට කියලා කියන්නේ නිකන් අර ගමේ පොඩේ භාෂාවෙන් ආන්න ඒ වගේ දෙයක්. හැබැයි මේක ඊටාම වැදගත් කාර්යයක්, ඊටාම වැදගත් වෘත්තියක්. මේ ගැන අපි කතා කරමු. මම හිතුවා ලංකාවේ ලොකු අඩුපාඩුවක් වෙලා තියෙන මේ ඖෂධ ප්‍රචාරණය ගැන ඔබ දැනුවත් කළ යුතුයි කියලා. සාමාන්‍ය ජනතාව දැනුවත් කළ යුතුයි කියලා. මොකද මේක සම්බන්ධව බොහෝ මිත්‍යා මත තියෙනවා. බොහෝ වැරදි මත තියෙනවා. ඉතින් මේවා වෙනස් කරන්න ඕන කාලය පැමිණෙදී කියලා මට හිතුණා. ඉතින් මං හිතුවා ඒ වෙනුවෙන් පුංචි පියවරක් තියන්න. ඒ වෙනුවෙන් යම් කතිකාවතක් ඇති කරන්න වීඩියෝ සීරීස් එකක් කරන්න ඕනේ කියලා. මේ එකේ ආරම්භය. ඉතින් අපි දිගින් දිගටම කතා කරමු. රැඳී ඉන්න අපිත් එක්ක බොහෝ දේ දැනගන්න ෆාමසිටිකල් මාකටිං එහෙම නැත්නම් ඖෂධ ප්‍රචාරණය ගැන. සුබ දවසක්.